මේක cloud computing series එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකේදී අපි cloud service model ගැනත් deployment model ගැනත් ඒ වගේම exam content එක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. cloud service model එකක් කියන එකේ සිම්පල්ම idea එක තමයි මේ service එකක් පාවිච්චි කරනකොට ඒකේ තියෙන different control level තියෙනවා. different control level එකත් එක්ක අපිට තියෙන පහසුව නැත්තම් convenience එක අතරේ තියෙන ගැළපුම තමයි මේකෙදි ඉදිරිපත් කරන්නේ. මේක ඇත්තටම service provider ඔයා වෙනුවෙන් කොච්චර responsible වෙනවද, cloud service provider ඔයා වෙනුවෙන් කොච්චර responsible වෙනවද, ඔයා ඒ service එකේදී කොච්චර worry වෙනවද, responsible වෙනවද, what you use කියන එකට කියන එක තමයි මේකෙදි සිම්පල්ම විදිහටම තේරුම ගන්න පුළුවන්. මේවා ප්‍රධාන මොඩල් තුනක් ඉදිරිපත් කරනවා. infrastructure as service කියන එකයි, ඒ වගේම platform as service කියන එකත්, ඒ වගේම software as service කියන එකත්. මේවා ඇත්තටම මේක full control එකක් තියෙනවා service එකත් එක්ක. ඒ වගේම platform as service එකේදී build කියන concept එක තමයි. ඒ වගේම software as service කියන එක use කියන concept එකෙන් යන්නේ. මේවත් එක්ක interact වෙන services roles ගැන කතා කරොත් එහෙම infrastructure as service එකත් එක්ක DevOps engineers ලා interact වෙනවා. ඒ වගේම platform as service එකත් එක්ක app developers ලා, ඒ වගේම software as service කියන එකත් එක්ක end users කියන role එක තමයි interact වෙන්නේ. හරි. අපි දැන් කතා කරන්න යන්නේ software as service කියන service model එක. මේකෙදි සරලවම වෙන්නේ organization එකක් over the internet subscription basis එකක් මත browser එකක් through software application එකක් use කරන එක. ඒ වගේම තමයි මේකෙදි company එකට ඒගොල්ලන්ගේ own data center එකක් හෝ නැත්නම් own server එකක් යටතේ මේ software install කරන්න run කරන්න වගේ දේවල් ගැන worry වෙන්න දෙයක් නැහැ. මේක ඇත්තටම හිතන්න ඔයා මොකක් හරි restaurant එකකින් මොන හරි ඔයාට අවශ්‍ය කෑමක් order කරලා ගන්නවා වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. ඔයා කිසිම දෙයක් ගැන worry වෙන්නේ නැහැ. ඔයා service එක පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඇත්තටම මේකෙදි උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපිට Google workspace එක ගැන ගන්න පුළුවන්. ඒ වගේම Microsoft Office 365 කියන service ගැන example විදිහට ගන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරන්නේ platform as service කියන එක. මේකෙදී වෙන්නේ service provider ඔයාට platform එක offer කරනවා. ඔයා කරන්න ඕන නැත්නම් organization එක කරන්නේ තමන්ගේ application එක develop කරන එක ගැන, ඒ වගේම run කරන එක ගැන සහ manage කරන කියන දේවල් ටික ගැන බලා ගන්න. අනිත් complexity තියෙන මේ දේවල් ගැන worry වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයා හරියට
fully equipped වෙච්ච කිචන් එකක් පාවිච්චි කරනවා වගේ තමයි කලින් උදාහරණයේදී ෆුඩ් එකක් ඕඩර් කරන එකක් ගත්ත නිසා මේක simply ඒ විදිහට ගන්න පුළුවන්. provider cloud provider ඔයා වෙනුවෙන් OS එක ගැන ඊට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගැන ඊට පස්සේ රන් ටයිම් එක ඒ වගේම ස්කේලිං ඒ දේවල් රෙස්පොන්සිබල් වෙලා බලා ගන්නවා. ඇත්තටම ඔයාට කරන්න තියෙන්නේ රෙඩිමේඩ් ප්ලැට්ෆෝම් එකක් උඩ ඔයාගේ ඩිවලොප්මන්ට් එක කරගන්න. මේකේ ඇත්තටම මේක ඉන්ටරැක්ට් වෙනවා ගොඩක් වෙලාවට ඇප් ඩිවලොප්මන්ට් කරන ඇප් ඩිවලොපර්ස්ලා වගේ අය තමයි මේ සර්විස් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ. ඒ වගේම මේකේ උදාහරණ විදියට ගත්තොත් රියල් වර්ල්ඩ් එක්සැම්පල් මොනවද කියලා Google App Engine එක ගන්න පුළුවන්. ඒ වගේම Azure App කියන එකත් අපිට ගන්න පුළුවන් මේකේ එක්සැම්පල් විදිහට. හරි. ඊළඟට තියෙන්නේ infrastructure as service කියන එක. මේකෙදි සිම්පල්ම අයිඩියා එක තමයි cloud provider provide කරනවා virtualized computing resources over the internet. ඇත්තටම ඒ කියන්නේ ඕගනයිසේෂන් එකකට හાર્ඩ්වෙයා software ඒ වගේම ස්ටෝරේජ් networking backbone එක මේ හැමදේම cloud provider responsible වෙලා ලබා දෙන එක තමයි මේ infrastructure as service කියන එකේදී වෙන්නේ. මේක දැන් අපි දිගටම කතා කරපු food example එකේ ඔයා raw kitchen එකක් rent එකට ගන්නවා වගේ only building එක විතරයි. ඒ අදහස තමයි මේ infrastructure as service කියන්නේ. infrastructure එක තනිකරම cloud provider responsible වෙලා බලාගෙන ඔයාට rent කරනවා. ඔයාට fully control එකක් ඇතුලේ වැඩ කරගන්න. මේකෙදී ගොඩක් වෙලාවට interact වෙන්නේ DevOps engineers ලා role එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම real world example ගත්තොත් මේකට ලේසියෙන්ම AWS EC2 instance එක ගැන ගන්න පුළුවන් computing. ඒ වගේම Azure virtual machine කියන example එකත් ගන්න පුළුවන්. මේකෙදී ඔයාට fully control එකක් එක්ක වැඩ කරන්න පුළුවන්කම පහසුව තියෙනවා. හරි. දැන් කතා කරන්නේ cloud deployment model කියන එක. කලින් අපි කතා කරා cloud service model. ඒ කියන්නේ what you use කියන එක. මේකේ simple idea එක තමයි කොහෙද cloud එක තියෙන්නේ, ඒ වගේම කවුද ඒක ඕන් කරන්නේ, ඒ වගේම කාටද access තියෙන්නේ, කවුද access කරන්නේ කියන එක තමයි සිම්පල්ම අයිඩියා එක. how and where it is කියන එක තමයි, where it is deployment කියන එක තමයි
සිම්පල්ම අයිඩියා එකක් විදිහට cloud deployment model එක ගැන කතා කරනකොට අපිට ගන්න පුළුවන් ඉන්නේ. මේකේ deployment model 4ක් ගැන කතා කරනවා. public cloud කියන එක, ඒ වගේම private cloud කියන එක, ඒ වගේම hybrid cloud කියන එක. මේක ඇවිල්ලා මේ දෙකේ combination එකක්, මේ දෙකම working together තියෙන එකක්. ඒ වගේම community cloud කියන එක. හරි. public cloud කියන එකේදී වෙන්නේ මේ cloud infrastructure එක ඕන් කරලා තියෙන්නේ, ඒ වගේම ඔපරේට් කරන්නේ third party provider කෙනෙක්. මේකෙදි එයා resources ඔයාට දෙන එක, ඔයාට assign කරන එක කරන්නේ. හැබැයි මේ resources ඔයා විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ, multiple customers ලා අතරේ share කරනවා over the internet. ඒ කියන්නේ ඔයා හිතන්න, ඔයා හරියට public transport bus එකක් පාවිච්චි කරනවා වගේ. මේ resources එකිනෙකට වෙන් වෙලා හැමෝම පාවිච්චි කරනවා. මේක example විදිහට ගත්තොත් ඔයා දන්න cloud providers ලා AWS, ඒ වගේම Azure, ඒ වගේම Google Cloud එක, GCP, ඒ කියන මේ cloud providers ලා මේ public cloud කියන deployment model එකේ example විදිහට ගන්න පුළුවන්. හරි. private cloud කියන deployment model එක ගැන කතා කරනකොට ඒකේ වෙන්නේ ඇත්තටම මේ infrastructure එක dedicate වෙලා තියෙනවා එක single organization එකකට. මේකේ on prem වෙන්නත් පුළුවන් data center එක, නැත්තම් host by provider වෙන්නත් පුළුවන්. හැබැයි provider ගේ මේ infrastructure එක, මේ resources ටික isolate කරලා තියෙන්නේ අනිත් අයගෙන්. ඒ කියන්නේ මේක හිතන්නකෝ ඔයා හරියට private car එකක් පාවිච්චි කරනවා වගේ. මේකේ fully control එක ඔයා ළඟ තියෙනවා. ඒ වගේම high security එකත් ඔයාට තියෙනවා. හැබැයි මේක public cloud එකට වඩා expensive. මේකෙදි උදාහරණ විදිහට ඔයාට ගන්න පුළුවන් OpenStack කියන එක, ඒ වගේම Azure Stack කියන එකත් මේකේ real world example විදිහට ගන්න පුළුවන්. හරි. දැන් කතා කරන්නේ hybrid cloud කියන deployment model එක ගැන. මේක ඇත්තටම public කියන එකයි private කියන එකයි අතරේ combination එකක් තමයි මේක. ඒ කියන්නේ මේ දෙන්නා working together වෙන එකක් තමයි මෙතනදි වෙන්නේ. හිතන්නකෝ organization එකක් තියෙනවා, ඒගොල්ලන්ට public cloud එකත් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම හැබැයි ඒගොල්ලන් ළඟ තියෙනවා sensitive data. ඒක යාලට public cloud එකේ තියන්න බෑ. ඒකින්ද මොකද කරන්නේ? යාලා private cloud එකකට යනවා. ඒ කියන්නේ on prem හරි isolate වෙච්ච host එකක හරි තියෙනවා. මෙන්න මේ system එකට තමයි
hybrid cloud කියලා කියන්නේ. simply ඔයා හිතන්නකෝ ඔයා ටැක්සි ඇප් එකකින් වාට මොකක් හරි රයිඩ් එකකට කා එකක් ගන්නවා වගේ වැඩක් තමයි මේකෙදි වෙන්නේ. මේක real world example එකක් විදිහට ඔයා AWS cloud එකක් පාවිච්චි කරනවා. ඒ වගේම ඒගොල්ලෝ හරහා on prem data center එකකුත් ඔයා වෙනුවෙන් නඩත්තු කරගන්නවා නැත්නම් ඕගනයිසේෂන් එක වෙනුවෙන් නඩත්තු කරගන්නවා කියන සිනාරියෝ එක ගන්න පුළුවන්. මේක තමයි ඇත්තටම hybrid cloud කියන එකේ සිම්පල්ම අයිඩියා එක. හරි. දැන් කතා කරන්නේ cloud deployment model එකේ අන්තිම model එක වෙන community cloud එක ගැන. මේකෙදි වෙන්නේ ඇත්තටම හිතන්නකෝ එකම rule set එකක් නැත්තම් protocol එකක් හෝ regulation එකක් තියෙන organization අතරේ multiple organization අතරේ මේ cloud එක share කරගන්න එක තමයි මේකෙදි වෙන්නේ. හැබැයි මෙන්න මේ කියන ටික ඒකේ තියෙන්න ඕන මේ same regulation වෙන්න ඕන. simply මෙහෙම හිතන්න යුනිවර්සිටි කිහිපයක් තියෙනවා. ඒගොල්ලන්ට රිසර්ච් එකකට shared රිසර්ච් සිස්ටම් එකක් හදාගන්න ඕන. එතකොට ඒගොල්ලන්ට මෙන්න මෙහෙම community cloud එකක් deployment කරගන්න පුළුවන්. මොකද එයාලගේ same protocol තියෙන්නේ same regulations තියෙන්නේ එයාලගේ resources share කරගන්න. ඇත්තට මේක තමයි සිම්පල්ම අයිඩියා එක community cloud එක. මේක real world example විදිහට කතා කළොත් මේ government sector එකට අදාළ organization අතරේ ඒ වගේම හිතන්න healthcare සහ ඒ වගේම අපි මේ ගත්ත උදාහරණේ education පැත්තෙත් organization අතර similar needs තියෙන multiple organization එකක් අතර මේ cloud එක share වෙන එක තමයි මේ community cloud කියන deployment model එකේදී සරලවම වෙන්නේ. හරි. අපි මේ cloud computing series එකේදී බලාපොරොත්තු වුණේ ඇත්තටම මේ cloud computing වල තියෙන basic concept පැහැදිලි කළා. AWS Cloud Practitioner කියන exam එකට help එකක් වෙන විදිහට ඒකේ තියෙන resources ගැන කතා කරන්න, services and resources ගැන කතා කරන්න. දැන් අපි episode 1 එකේදී සහ දෙවෙනි එකේදී basic cloud concept ගැන පැහැදිලි කිරීමක් කළා. මෙතනදී කතා කරන්නේ මේ exam content එක ගැන. ඇත්තටම AWS Cloud Practitioner නැත්නම් CLF CO2 කියන exam එක domain 5ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. domain 4ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒකෙදී පළවෙනි එක විදිහට cloud concept ගැන ඒ වගේම දෙවෙනි එක විදිහට security and compliance ගැනත් ඒ වගේම cloud technology and services තුන්වෙනි එක විදිහටත් billing and pricing support කියන එක හතරවෙනි එක විදිහටත්
ගොනු වෙලා තියෙනවා අපි මෙන්න මේ ඩොමේන් 4 ගැන ඊළඟ එපිසෝඩ් වලදී මේ ඩොමේන් 4ට අදාළව මේ AWS ලා දෙන සර්විසස් සහ ඊට අදාළ රිසෝර්සස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කවුරු හරි AWS Cloud Practitioner exam එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට help එකක් විදිහට මේකෙදි කරන්නේ ඒ අදාළ exam question සඳහා අවශ්‍ය ඔයගොල්ලන්ට theory දැනුම ලබා ගන්න help එකක් වෙන විදිහට තමයි අනුමාන question දෙන එක නෙමෙයි කරන්නේ අදාළ concept පැහැදිලි කරන්න help එකක් දෙන එක තමයි බලාපොරොත්තුව